guys මේ වැරදිලා Hi කොහොමද මම ට්‍රිප් එකක් යන්නේ කාත් එක්කද යන්නේ මොකද වෙන්නේ කොහෙද යන්නේ කියලා ඔයාලත් බලන් ඉන්න මේත් එක තමයි මම ගමන පටන් ගත්තේ හැබැයි ඉස්සරහට තව යාළුවෝ ගොඩක් ඉන්නවා enjoy this vlog ඔන්න ඉන්නවා ඉතින් අපේ කට්ටිය හැබැයි එක්කෙනෙක් අඩුයි අපි මේ ඉන්නේ එයා එනකන් එයා ආවට පස්සේ අපි ගමන පටන් ගන්නවා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා තාම යාළුවෝ ආවේ නැහැ අපි ඉතින් එයා එනකන් ටිකක් වෙලා ඔහේ කිවි හිටියා බස් එකේ තමයි යන්නේ මගට යනකන් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා දිහා බලන්න යන්නේ මන්දාරම් නුවර දිනිති තාම නැහැ ඔය ඔව් හැමදාම පරක්කු වෙන යාළුවා දෙකක් අමතන්න ඕනේ හැමදාම පරක්කු වෙන යාළුවා ඉතින් හැමදාම පරක්කුයි මේ මං කෑල්ලක් යාළුවා ආවා එහෙනම් අපි යමු මේ වෙනකොට වෙලාව උදේ 7:00ට පහුවෙලා අපි දැන් ගමන පටන් අරගෙන පොඩි දුරක් ගිහින් තියෙන්නේ අපි කොහෙද යන්නේ කියලා ඔයාලා දැන් දන්නවා එහෙනම් අපිත් එක්ක යන්න මෙතනින් එහාට අපේ ගමන සෆාරි ජිප් එකේ අපි සෆාරි ජිප් එක ගන්න හිටියේ මන්දාරම් නුවරින් වෙලාව හොඳ නිසා මෙතන ඉඳන්ම අපේ ගමන ජිප් එකේ එයා හෙල් වග් එකක් කරනවා අපි මේ බලමු ඉස්සරහට ගිහලා මේ කවුරුම ඉස්සරහට අපේ යාළුවෙක් ඉන්නවා මන්දාරම් නුවර එයාත් අපිත් එක්ක මේ ට්‍රිප් එක යනවා එයා නිසා අපේ ගමන ගොඩක් ලස්සන වුණා මොකද එයා එහි තියෙන හැම ප්ලේස් එකක් ගැනම හොඳට දන්නවනේ hello guys අපි දැන් මේ මන්දාරම් ට්‍රිප් එක පටන් ගත්තා විතරයි අපි දැන් කට්ටිය 9 දෙනෙක් යනවා යාළුවෝ යන්නේ අද අපි යන්නේ අද අපි මෙහෙ ඔව් අතන එනවා ගාලමු අපි තමයි ඉතින් යන්නේ ගල් බොරළු මැද යන්නේ කියන්නේ ගාලමු ඉතින් ඉස්සරහට ට්‍රිප් එක පටන් ගත්ත වෙලේ ඉඳන් හැපි මූඩ් විතරයි අපි අද එන්නේ නැහැ එහෙ නවතිනවා ඒ විස්තර මම ඔයාලට ඉස්සරහට කියන්නම් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා vlog එකට වීඩියෝ ක්ලිප්ස් ගන්න කිව්වම මෙයාලා මේව තමයි කරන්නේ මේව පස්සේ බලද්දි මාර ෆනි ස්පෙෂලි මතක් කරන්න ඕනේ අද අපි මේ ටූර් එක එක්කන් යන්නේ අපේ පැතුම් මල්ලි අද අපි නවතින්නේ එයාගේ කැබින් එකේ ඒ විස්තර ඔක්කොම මම vlog එක අතරතුරදී ඔයාලට කියන්නම් ශනෝ අපි දැන් ඇවිල්ලා ඉන්නේ අතිනි ගවුලක් නැහැ බලන්නනේ හරි අපි ගිහින් බලමු හරි මේ මෙයයි ගව මත රසය නේද හරි අපි දැන් මේ පළවෙනි එක බලන්න යන්නේ කොහෙද යන්නේ කියන්නකෝ මොකද්ද මේ ඇපිනි වල ඇල්ල ඇපිනි වල ඇල්ල බලන්න ඔව් අපි බලමු කො මම හරි අපි බලමු ගිහිල්ලා මේ අපේ කට්ටිය තාම රෙඩි වෙනවා ආවට පස්සේ බලමු මේ අපේ නිලිය අපි ආව ඉතින් බලමු අපි ආව අනේ මේ මොකද්ද She moves like a map with no borders A whisper caught in the wind ඉස්සල්ලාම අපි ගියේ ඇතිනවල ඇල්ල බලන්න ඒක තියෙන්නේ මන්දාරම් නුවරට කලින් එළ මුල්ල කියන හරිය තමයි ඒක තියෙන්නේ If you don't stop coming then I can't let go When you're drunk and you say that you need me close Please don't keep me haunted by your අපි දැන් යන්නේ අපේ සෙකන්ඩ් ප්ලේස් එකට අපි බලමු අපි දැන් කොහෙද යන්නේ කියලා ආත
මං ඔයාලට කිව්වනේ බ්ලොග් එක අතරතුර අපි අද කොහෙද ඉන්නේ අපි සෆාරි ජිප් කොහොමද හොයාගත්තේ කියලා ඔයාලට කියන්නම් කියලා. මන්දාරම් නුවර ගිහිල්ලා ටුවර් එකේ යනවා නම් අනිවාර්යෙන් සෆාරි ජිප් එකම යන්න ඕනේ. මොකද ඔයාලට ඉස්සරහට තේරෙයි අයි මම මෙහෙම කියන්නේ කියලා. අද අපි රයිට් එකේ එක්කන් ගියේ පැතුම් මල්ලි. contact numbers දාන්නම් ඔයාලට ඕන හැම ඩීටේල් එකක්ම ඒ කියන්නේ සෆාරි ජිප් ඉන්න තැනක් හැමදේම දැනගන්න. අපි දැන් මේ යන්නේ කබරගලැල්ල බලන්න. view එක නම් wow. මේ හරිය පාර මෙහෙම තිබ්බට බලන් ඉන්නකෝ ඉස්සරහට පාර කොහොමද කියලා. ඒකයි මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වේ මේ ටුවර් එක යනවා නම් අනිවාර්යෙන් සෆාරි ජිප් එකම යන්න ඕනි කියලා. She moves like a map with no border, a whisper caught in the wind. I see her boots at the corner cafe. ලස්සන ප්ලේස් එකක් හම්බුණා. අපි ඉතින් චුටක් නැවතුණා. ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් ගන්න. පේනවනේ මෙයාලගේ වැඩ. ආතල්ම විතරයි. මාරම ෆන්. හරි මේ ෆොටෝ ගන්න නැවතුවා කට්ටියට යන්න හිතක් නෑ වගේ. කමන්නේ. බලමු. ෂූට් එක. බෑ කියනවා. view එක කොච්චර ලස්සන වුණත් යන්න තියෙන පාර බලන්නකෝ. පාර අවුල්. ඒකයි මං කිව්වේ අනිවාර්යෙන් මේ ටුවර් එක යනවනම් මොනවාම හරි වාහනයක යන්න ඕනි කියලා. අපේ කට්ටිය දැන් ඇද්දි පැද්දි සවාරි ජිප් එකේ යනවා. හායි හිරුනි. හායි. මල්චි ඉන්නවනේ. මන්දාරම් නුවර එන්න කැමති කට්ටිය ඇවිල්ලා යන්න මේ අපේ සුද්දි. අද එයා තමයි අපේ චාරිකාවේ ප්‍රධානම සැද්දේ. සුද්දි. කාට මොනවද කියන්නේ සුද්දි? බලන්න. සුද්දි. because අද නම් වීඩියෝ ටිකක් එයි දින කිතාවක් ඉස්සරහම ගන්න පොඩ්ඩේ thumbnail එක දාන්න. අර මේකට කලින් ගත්ත මේක බලන්නකෝ. අපි ඉතින් හොම කියව වටපිට බල එනවා. සෙකන්ඩ් ප්ලේස් එකට ආවා. අපි බලමු එතන view එක කොහොමද කියලා. මන්දාරම් නුවර පාරේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර ඇතුළට එන්න ඕනේ කබරගල ඇල්ල බලන්න. බලමු ගිහිල්ලා. නැල්සි? යක්. ඔන්නම ප්‍රශ්නේ යන්නේ. මල්චි අල්ලගෙන ඉන්න. ගාව බහුලගෙන ඩායි. කවුරු ගයිස් මේ වැරදිලා ගවුමක් ඇඳන් ආවා. වැරදිලා ආවත් කරන්න හොඳ නැතිවට. බලමු අපි උඩට ගිහිල්ලා. කොහොම මාරුයි කාරණා චුට්ටක්. හැබැයි view එක ලස්සනයි. ඒ නිසා අපි යනවා. යන්න තියෙන පාර ගොඩක් පොඩි. ඒ වගේම තමයි හුළඟ හොඳටම වැඩි. අනිවාර්යයෙන් මේ තැනට යනවා නම් දන්න කෙනෙක් එක්කගෙන පරිස්සමෙන් යන්න. ඉස්සරහට ගිහින් බලමු. ඕක තමයි කට්ටිය එන්නේ. හුළඟ වැඩි. හුළඟ වැඩි කියන්නේ හුළඟ ගහන් යනවා අපේ කට්ටියව. පරිස්සමෙන් guys. wow.
Wow. Guys, island Mama free. Ini, ini. Mama. Cara, apa dari? Hari. Apa air tumbal? ඊට පස්සේ අපි ගියේ කන්න. හැබැයි ඒ කන දිහා නම් කිසිම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද අපි හොඳටම බඩගින්නේ හිටියේ. වීඩියෝ කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. අපි ගියා කෑවා. අපිට ලන්ච් එක රෙඩි කරලා තිබ්බේ පැතුමාලිලා ගෙදර. ඉතින් අපි වෙනුවෙන් කරපු හැම දෙයකටම ගොඩක් තෑන්ක්ස්. ඊට පස්සේ අපි ගියා එයාලගේ එළවලු කොටුව බලන්න. මන්දාරම් නුවර ගොඩක් තැන්වල එළවලු වගා කරනවා. ඔයාලත් එන්න අපිත් එක්ක එළවලු වගාව බලන්න යන්න. වීඩියෝ කර කර යන්න ගිහිල්ලා මං ඉතින් දෙපාරක්ම වැටුණා. අපේ කට්ටිය උදව් කරනව වෙනකොට hina වෙවි ගියා. ඊට පස්සේ අපි ආයෙත් අපේ ට්‍රිප් එක පටන් ගත්තා. ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. අපි දැන් යන්නේ ගෝනුපිටිය ගලේ පන්සලේ view point එක බලන්න. මේ ගෙදරින් කෑම කාලා දැන් යන්නේ අපි මන්දාරම් නුවර view point එකට. අපි දැන් ගිහින් බලමු. පපුවට තියා හිස ඔබේ විඳිනට හැකි ආදරේ ඇසුනාද හදේ හද මගේ ඔබමයි මගේ ආදරේ. අපි ආවා කොහෙටද ඊළඟ? අපි කොහෙටද ආවේ? බෑග් කරගෙන ගලේ ෆෝන් එක ගන්න මම ඊළඟ view point එකට අපි ගිහින් බලමු. හරි guys. ෆොටෝ ගැහුවා. මෙයාට ඇති වෙන්නේ බලන්න view එක ලස්සනයි. ඉස්සරහට ගිහින් බලන්න ලස්සනයි view එක. අපි ඉස්සරහට ගිහින් බලමු. මේ වගේ පාරකින් තමයි යන්න තියෙන්නේ. මේ තියෙන view එක. අපේ ඉස්සරහ අපේ යාළුවෝ ඉස්සරහින් යනවා. ඉන්නේ. Hi kid. Hi. ටික දෙනා. ගමු අයන් කොහොමද උලඟ ගහගෙන යන්න නැත්නම් අපි දැන් මේ යන්නේ ගෝනුපිටිය ගලේ පන්සලේ view point එක බලන්න. පේනවනේ ඉතින් කට්ටිය එක එක වැඩ. ඒ වගේම වලට පේනවා ඇති පරිසරය කොච්චර ලස්සනද තිබ්බත් නායකයාට පස්සේ වෙච්ච දේවල් තාමත් ඒ විදිහටම තියෙනවා. කාලයත් එක්කම මේ දේවල් ආයෙත් වෙනස් වෙලා පරිසරය ඉස්සර තිබ්බ වගේම ලස්සන වෙනස් වෙයි ඉතින්. මන්දාරම් නුවර ලස්සන ගැන වචනෙන් ඔයාලට කියන්න දෙයක් නැහැනේ. දැක්කම පේනවනේ ඒක. දැන් අපි යන්නේ Goodwood view point එක බලන්න. බලන්නකො එතන කොහොමද කියලා.
දන්නේම නැතුව රෑ වෙලා අපි ඉතින් ඊට පස්සේ අද අපි නවතින නැචරල් වයිබ් කැබින් එකට ගියා. රෑ ඉතින් අපි ගොඩක් එන්ජොයි කරා. ඒ වීඩියෝ නම් මුකුත් මට ගන්න බැරි වුණා. පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් ඇති. ඒ ටික මං දාන්නම්. ඔන්න ඔය විදිහට තමයි අපේ මන්දාරනුවර බ්ලොග් එක එන්ඩ් උනේ. මං හිතනවා අපි වගේම ඔයාලත් මේ බ්ලොග් එක මේ ට්‍රිප් එක එන්ජොයි කරන්න ඇති කියලා. පහුවදා උදේ තමයි කොළපත නැල්ලට ගියේ. යාළුවෝ ගියා. මට පොඩක් අසනීප වුණා. ඒ නිසා මට යන්න බැරි වුණා. එහෙනම් ආයෙත් දවසක හමු වෙමු. පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න.